ලග්නේ කටක ලග්නේ ඔබට සෙනසුරු මාරුව කියලා කියන්නේ ඔබ අවුරුදු 7මාරක වැලිකඩ හිරගෙදරට ගිහිල්ලා ඔබ දැන් මේ හිර දඬුවම් නියමා වෙලා ඔබ නිදහස ලබනවා වගේ තමයි ඇත්තටම කියනවනේ සෙනසුරු මාරුව. මෙපමණ කාලයක් Tamange බෙල්ල මිරිකගෙන Tamanට ජීවිතය පවා ජීවිතයත් මරණයත් අතර ඔබ සටනක හිටියා. ඇත්තටම කියනවනේ පහුගිය අවුරුදු දෙකමාර අපි කතා කරොත් 2023 අවුරුද්ද 2023 අවුරුද්දේ ඉඳලා මේ දක්වා ඔබගේ අතීතාවර්ජනයට කියොත් ඔබ කරපු සියලුම දේවල් අසාර්ථකයි. ඇත්තටම එහෙම ඔබ කියනවා නම් සාර්ථකයි කියලා අන්න ඒ හරියේදී මොකක් හරි තියෙනවා පොඩි හෝ අඩුවක් පාඩුවක් තියෙනවා. ඒ නිසා ඔබට මම කියන්නේ ඔබ මේ වෙලාවේ ඔබ පරිස්සමෙන් ඉන්න ඕන, ඔබ ආරක්ෂා වෙලා ඉන්න ඕන. ඇත්තටම කියනවා නම් අන්න එතන තමයි ඔබගේ ජීවිතය රඳා පවතින්නේ. මෙතනින් එහාට ඔබ ලස්සනට ඉන්න, ඔබ කොහොම වෙතත් ඔබ මං කියන්නේ කොහොම වෙතත් ඔබ දූෂිත දුෂ්ට මිනිසුන්ගෙන් පරිස්සම් වෙන්න. ඔබ ඇත්තටම කියනවා නම් මරණය ජයගත්ත කෙනෙක් විදියට තමයි කටක ලග්නේ අය දැන් ජීවතුන් අතර ඉන්නවා නම් මම දකින්නේ. ඒ ආදරණීය තරුණ දුවා දරුවන්ට මං කියන එකම පණිවිඩය තමයි මින් ඉදිරියට ප්‍රේම සම්බන්ධතාවවලදී බොහොම පරිස්සම් වෙන්න. ඒ වගේම තමන්ගේ හිත නාස්ති කරගන්න එපා. මම විශේෂයෙන්ම තවත් ලග්න වලට ඒ කතාවම කිව්වා. තමන්ගේ හිත පරිස්සම් කරගන්න. තමන්ගේ හිත හොඳ තැනක ඉහළ තැනක තියෙනවා නම් තමන්ගේ ජයග්‍රහණය තමන්ගේ අතේ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ කර්මය අපිට පාලනය කරන්න බෑ. කර්මය අපි පාලනය කරන්න ඕනේ. එහෙමනම් පොදුවේ ගත්තම මෙපමණ කාලයක් මාරකස්ථානයේ බෙල්ල මිරිකගෙන හිටපු සෙනසුරු දැන් ඔබගෙන් නිදහස් වෙලා ඔබගේ ජීවිතයට යහපත් හෙට දවසක යහපත් බලාපොරොත්තු ඉෂ්ට කරමින් ඔබගේ ජීවිතය යහපත් වෙනවා. එහෙනම් ඔබට සුබ වේවා, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.